අපි දැන් යන්න හදන්නේ පොළොන්නරුවට. ඉතින් මේ දැන් ඉන්නේ හබරන. ඉතින් දැන් මෙතන ඉඳන් කැලයක් තියෙනවා කිලෝමීටර් 15ක් විතර. ඉතින් ගිහිල්ලා බලමු. යම්මාත් එක්ක. මේ පැත්තේ පාරවල් නම් සුපිරිය. ඒ කියන්නේ තනි කෙලින් තියෙන්නේ. අද නම් අවුල් පායලා තියෙන දවසක් මේ අරටිකේ කියන්නේ අපේ දඹුල්ල පැත්තේ තියෙන වැස්සා. දැන් මේ පැත්තේ නම් වැස්ස එමත් නැහැ. මොකද වැහලා එමත් නැහැ. පාර පේන විදිහට ඉතින් මේ ගිහලා බලමු. තව ටිකක් ඉස්සරහ යන්න ඕනේ. ඒක තමයි හබරන කැලේ පටන් ගන්නෙ. අපි හබරන කැලේ ළඟදී ආයෙ හම්බ වෙමු. මෙතන බෝට් එකක් තියෙනවා. අපි බලමු බෝට් එකේ මොනවද තියෙන කියලා. රින්ගෝල්ල තියෙනවා 83ක්. පන්සලේට 47, අම්බාගුණ 58යි. පොළොන්නරුව 43යි. කියන්නේ පොළොන්නරුවට අපි යනවා නම් වමර දාන්න ඕන. දැන් හබරණෙන් වමර දාන්න තියෙන මේ අපි දැන් ඉන්නේ හබරණ ටවුන් එකේ. මෙතනින් වමර නෙවෙයි දකුණට දාන්න ඕනේ. සෝරි වමර නෙවෙයි දකුණට. ඉස්සරහා රවුන්ඩ් බෝට් එකක් තියෙනවා. එතනින් දකුණට දාන්න ඕනේ මේ හබරන්ට යන්න. මෙතන හොයාගන්න පුළුවන් සෙට් එකක් එමත් තියෙනවා. මෙතන සෙට් එක ළඟ රවුන්ඩ් බෝට් එකෙන් දකුණට. කෙලින්ම ගියොත් රින්ගෝ හබරන කැලේ. අපි දැන් ටික දුරක් ආවා. කිලෝමීටර් 5ක් විතර වගේ ආවා. ඇවිල්ලා මෙතන මේ පාණ්ඩු දාන්න දෙනක් එහෙමත් තිබ්බා. එතන පාණ්ඩුවක් එහෙමත් දාලා දැන් අපි පොළොන්නරුව පැත්තට දැන් මේ යන ගාම. ඉතින් මේ ටික පොඩ්ඩක් ලස්සනයි කියලා හිතුණා පෙන්නන්න හේතුව ඒකයි ඔයාලට. පාර දෙපැත්තම ඉතින් කැලේ තමයි තියෙන්නේ. මේක ඉතින් අල්ලියම මාරු වෙන්නේ උදේ හවසයි. දවල්ට මාරු වෙනවා අඩුයි ඉතින්. පාර දෙපැත්තම වගේ අඩිපෙඩියෙමක් තියෙනවා. දෙන්න අවුලක් වල දැන් මේ අපි යන්නේ අර දැන් කැලයක් මැදින්නේ. ඉතින් ඒකින් අර ලොකුවට එක දැනෙනවා අඩුයි රස්නේ. අර පොඩි සීතල ගතියක් වගේ තියෙනවා ඉතින් මේ අර දෙපැත්තම රස්නේ තියෙන්නේ. අවුවතරක් තියෙනවා. ඉතින් අර ඒක දැනෙනවා අඩුයි. අර පොඩ්ඩක් අර ගස්සල එන්නේ නමුලන් එහෙමත් වෙනවා පොඩ්ඩක්. ඒකින් අර ගන්න නැති දැනක අවුවතර දෙනාට සාපේක්ෂව මෙතන මේ ටිකේ පොඩි කූල් ගතියක් තියෙනවා ඉතින් හබරන කැලේ. අලි මාරු වෙනවා කියලා බෝඩ් එකකුත් තියෙනවා ඉස්සරහා. මම දැක්ක මේ පාරේ සමහර දැක්ක බෝඩ් ගහලා තියෙනවා අලින්ට කැම දෙන්න එපා කියලා. මොකද අලින්ට කැම දුන්නා වෙන්නේ මේ ඊට පස්සේ ඒ කට්ටිය නිතරම එනවානේ මේ වාහන වලින් කැම කන්න. ඒකවල නිතර පාට එනවා. ඒ හින්දා වෙන්නේ නැති මේ අලින්ට කැම දෙන්න එපා කියලා බෝඩ් ගහලා තියෙනවා.
මේ පාරේ දැන් කීපයක මම දැක්කා ඒ බෝඩ් ගහලා තියෙනවා අලින්ට කැම දෙන්න එපා කියලා. පාලමක් තිබ්බනේ මේ පාලමේ වැලි විතරයි. ඒක වතුර පොඩ්ඩක් වන්නේ. ඒ කියන්නේ මාස ගානකින් මේ පැත්තට වහලා නැහැ. ගිරිතලේ වගේ වාන්ඩොල්ට මෙහෙට සෑහෙන කාලෙකින් වැහැලා නැති ඉඳලා වේවේ වතුරේ හිඳිලා මෙතන ලස්සන තියෙන වාන් දාන කාලේ. අපි දැන් ඉන්නේ ගිරිතලේ වැවේ. ඉතින් බලන්නකො මේ වැව ළඟට ආවම තියෙන සනීපේ උලඟ වෙලාව එකට විතර ඇති. වෙලාව එකට වුණත් ඒ කියන්නේ තද අවුවක් තියෙනවා මේ වටේට. මේ වුණාට තියෙන උලඟත් එක්ක අවුව සැර නිකම්ම නැතිලා යනවා. මාරම සනීපයක් තියෙන්නේ. එතනින් දකුණු පැත්තට ගිහලා පොළොන්නරුවට යන්න පුළුවන්. මේ පැත්තට ගියොත් මින්නේරියට, අබරණට, දඹුල්ලට ඒ පැත්තට යන්න පුළුවන්. එතකොට මේ පාර ඇලහැර පාර. මේ පාර ඇලහැරට ගිහිල්ලා බකමුවරෙන් ආයෙ දඹුල්ලට යන්න පුළුවන්. ඉතින් මාරම ලස්සන තැනක් මෙතන. මෙහෙට හැබැයි හුඟ කාලෙකින් වැහැලා නැහැ. මේකේ මේ වතුර නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ. මේ අර ගල් මට්ටමට තිබිලා තියෙනවා. හැබැයි දැන් ටිකක් අඩුයි. මේ වතුර අඩු වුණත් මේ සුන්දරත්වේ නම් කිසිම අඩුවක් නැහැ මේ වැවේ. දැන් මේක මං ආවේ දවල් 1ට විතර ඇතිනේ. මේක එක්ක උදේ වරුවේ නැත්තම් හවසට එම මාරම ලස්සනක් ඇත්තේ. මේ ටිකේ මේ කියන්නේ අවුව බහගෙන යන එක. එතකොට අර පැත්තෙන් අවුව බහගෙන යන. එතකොට සමාජයට මේ වැවට අලි එහෙමත් එනවා ඇති නාන්න. ඉතින් ඒවත් එක්ක මාරම ලස්සනක් ඇත්තේ. ඉතින් රජරට කියන්නේම කියන්නේ අමුතුම ලෝකයක් මට නම්. කියන්නේ අපි දැන් ඉන්නේ කඳුකර පැත්තේනේ. ඉතින් ඒ පැත්තේ ඉතින් නිතරම අර සීතල ගස්සාරේ මේ දැකලා හුරු වෙලා ඒ කිසිම වෙනසක් නැහැ නේ. ඉතින් දැන් මේ පැත්තට ආවම ඒක අමුතුම වෙනසක් තේරෙනවා. ඉතින් අපි දැන් යන්න දිනවා. අපි දැන් යනවා පිඹුරුත් ආ බලන්න. ඉතින් ඒකට යන්න ඕනේ හින්දා අපි දැන් යනවා. මේ පැත්තට ගියොත් යන්න පුළුවන් ඇලහැර බකමුවනට. මම ඉතලා කිව්වා වගේ මේ පැත්තට ගියොත් යන්න පුළුවන් පොළොන්නරුව
මින්නේරිය සෝමාවති ඒ පැත්තට යන්න පුළුවන්. ඉතින් අයියා